ඔන්න ඉතින් සීයලාට බයි බයි කියලා අපි එන්න පිටත් වුණා පාක් එකට. අද තාත්තත් ගෙදර ඇවිල්ලා ඉන්න දවසක් නිසා අපි හිතුවා පාක් එකට ආවනම් හොඳයි කියලා. මොකද ඉතින් බබාලා දෙන්නගේ වැඩ කැල තාත්ති දකින්න එපා. මොනවද ඒ දෙන්න කරන්න කියලා වීඩියෝ වලින් දැක්කට මදිනේ ඉතින්. මේ දෙන්නව මුලින්ම පාක් එකන් ආවේ අවුරුද්දේ. ඒකේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් කලින් එක දාලා තියෙනවා. ඊට පස්සේ අපි මේ එන්න පටන් ගත්තේ අවුරුද්දයි මාසෙකින් විතර. ඒ ආවට පස්සේ මුලින්ම අර අයියත් එක්ක තමයි පැද්දේ. එයා තමයි ලිස්සන බොට්ටි තියාගෙන එකන් ගියේ. ඊට පස්සේ දෙතුන් වතාවක් එහෙම පදිද්දී ඒ දෙන්න තනියම යන්න පුරුදු වුණා. ඊට පස්සේ ඉඳලා ඒ දෙන්න ඉතින් තනියම තමයි ඔය නැගගෙන ගිහිල්ලා ලිස්සන බොට්ටියෙත් බහැලා එනවා ඉතින්. ඒ දෙන්නව මුලින් ඉඳලම බය කරේ නැහැ. නිකන් නිදහසේ යන්න දුන්නා. මොකද ඉතින් කොහමද ළමයි වැටෙනවා. ඒ වුණාට ඉතින් අපි අල්ල ගන්න බලාගෙන පරිස්සමට යන්න දුන්නා ටික මුලින් නම් පඩි පෙළ අල්ලගෙන නැග්ගේ. දැන් නම් වැට අල්ලගෙන නගිනවා. ඉතින් කොහොම හරි දැන් තනියම දෙයනේ කියලා යන්න පුළුවන්. පුරුදුන ලිස්සන බෝට්ටුවේ යන්න. ඊට පස්සේ ඉතුරු ඒ වගේ කියන්නේ කරකනේ වගේ එහෙම ඉතින් ඒක නම් ඉතින් සාමාන්‍ය ඉඳගෙන යන්න පුළුවන් නේ. ඉතින් ඊට පස්සේ ටික අනිත් ඒවටත් යන්න පටන් ගත්තා. හැමදාම නම් පාක් යවුන්නේ නැහැ. ඒනට ඉතින් ඉඳලා හිටලා යන්න පටන් ගත්තා. කොහොමද සතියට එකපාරක් වගේ තමයි යවුනේ. දැන් නම් මේක වීඩියෝ එක දාන කලින් නම් අපිට පොඩ දවසකින් යන්න බැරි වුණා. එයාලා පොඩ්ඩක් කෑ ගහලා යන්න බයයි වගේ වුණොත් යන්නේ නැහැ. දැන් අපි පුතා ඔහෙ ගියාට දුව මුණි චුට්ටක් බයයි. ඉස්සලා එද්දි එහෙම මේ අන්තිමේටම නිකන් චුට්ටක් කනන්න පටන් ගත්තා. එහෙනට අර මල්ලිත් යනවා දැකලා අයියත් යද්දී තව පොඩි බබාලා උතන ඉන්නවනේ ගොඩක් එනවනේ. ඒගොල්ලෝ යනවා දැක්කම මෙයාලා යනවා. එහෙනම් මෙයාලට බයක් නැතුව. ඒ යද්දී ඉස්සරහා එක්කෙනයි පිටිපස්සේ එක්කෙනයි කොහොම හරි ඉන්නවා. ඒ කියන්නේ කෝ තාත්තයි මායි තමයි ගොඩක්ම වෙන්නේ. ඉතින් තාත්තා එක පඩිපෙළ ගාව හිටියොත් මම මිස්සන පැත්තේ ඉන්නවා. ඊට පස්සේ ඉතින් තුරු ටික එතනට යනකම් පඩිපෙළ ගාවට යනකම් තනියම යන්න දෙනවා. ඉතින් ඒ යන අතරේ තියෙන කොළ කැලි අරවයි මම ඔක්කොම ඉතින් ඇහිඳගෙන යන්නේ. ඉතින් ගිහිල්ලා ආයෙ ටික අයින් කරලා ඉවර වෙලා එන්න ඕනේ. දැන් මේ දකින්න එකේ යන්න ගත්තේ පස්සේ මොකද මේ පඩිපෙළ සාමයන්ට අමාරු හින්දා දැන් ඔය ඇඳගෙන කලිසම අමාරු හින්දාද කොහෙද මේ කකුල උස්ස ගන්න බෑ හරියට යාට. දැන් ඒකෙත් තනියම යන්න පුළුවන්. ඔය ලිස්සන බෝට්ටේ පුතා අන්තිමට ගියේ ඔළුව පල්ලෙහා පැත්තට දාගෙන. මොහොම හරි ඉතින් එහෙම ගියා. ඊට පස්සේ සීසෝ එකේ නම් ඉතින් ගියා ඒක දෙන්න දෙපැත්තට බැලන්ස් වෙන්න ඉන්නවනේ. ඉතින් ඒක දෙන්න දෙපැත්තේ තියාගෙන ඉතින් උඩ පාල කර හිටියා. මේ වැඩ කැල දානවා වැඩි දැන් චුට්ටක් ඒකට ගිහිල්ලා පුරුදු වෙන්න නිකන් ඒකේ මාස්ටර් වගේ තමයි ආ ඉන්නේ. මෙයා ඉතින් දෙන හැම එකකටම දුවනවා දාන්න හින්දා. ගොඩක් චූටි බබාලා ඉන්න වෙලාවට හැම යා සෙල්ලම් කරන්න ඉච්චර බලන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දිහා බල ඉන්නවා. බබාලා පස්සේ යනවා. එයාලා හරි ආසයි බබාලා සෙල්ලම් කරනවා බලන්න ඒව කරන්න. එයාලා කරන වැඩේ අමතක කරලා එයාලා කරන්නේ ඒගොල්ලෝ දිහා බල ඉන්නවා. එක්ක එයාලත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. එහෙම තමයි ගොඩක් වෙලාවට කට්ටිය හිටියාම. කට්ටිය නැතිනොත් ඉතින් එයාලා පාඩුවේ සෙල්ලම් කරගෙන ඉන්නවා. मनलोल रंग सेना हदेसियम वदाहना नवतिलाने තාත්තේ ඉතින් මුලින් පාරේ හින්දා හිමීට තල්ලු කරන්නේ. ආ ඉතින් බයයි වැටුනොත් එහෙම කියලා. ඊට වඩා චුට්ටක් ඒ වගේ ඉතින් අපි තල්ලු කරනවා. අල්ලගෙන ඉන්නවා නම් අතයගත් එහෙම ඉතින් ආයික්මන්ට අල්ලනවා. එහෙම තමයි ඉතින් කරේ. ඒ දෙන මුලින් පුරුදුනේ පාකෙල නෙමෙයි. ඔය හපැත්තේ ග්‍රවුන්ඩ් එකේ තනකොළ කාපු හින්දා පහුගිය දවස්වල මේ කොකු පිරීලා හිටියා. සුදු පාටයි මාරම ලස්සනයි. ඉතින් ඒ දෙන්නයි කොකු බලන්න එන්න පුරුදු වෙලා හිටියා. කෑ ගහන කොකු දැක්කම ඉවිලෙද්දී මාරම සන්තෝෂයි දුන්නට. ඉතින් ඒකෙන් පස්සේ තමයි හිමීට අපි පාකේට එන්න පටන් ගත්තේ. මේක දැන් ගියාට පස්සේ කොහොමද පාක් එකක් ළඟ අහලා පහලක් නම් මම දැකලා නැහැ තියෙනවා. ඒතකොට ඒකත් මිස් වෙන හින්දා අපි හිතුවා ඉතින් එකක් එන්න ඕනේ කියලා. මුංචිල්ලාවේ දෙවනි දවසේ වගේ පදිද්දී එයා පුතා නම් තනියම ගැම්ම දාලා පදින්න පුරුදු වෙලා හිටියා. ආයාව තල්ලු කරන්න ඕනේ නැහැ. අකි බබාව නම් ඉතින් තල්ලු දාලා තමයි යව්වේ. අරයා චූටි පුතා නම් ගැම්ම දාගෙන
ඇයි තනියම පැඳ හිටියා. ඒ ඉතින් කොච්චර කරත් වටපිටේ තියෙන ඔෆ්ස් ලූප්ස් තමයි ඉතින් බල කරන්නේ. කුතුහලයේ වැඩිනේ චූටි බබාලා හින්දා. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේ නිදිවර පූරේ මහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි මම හිතන්නේ පාකගේ වැඩිපුරම කාලයක් ගත කරේ උතන. ඔහුගේ අස්සකට වෙලා ඉඳගෙන තනකොළ ගලව එහෙම ඉන්න තමයි ඒගොල්ලෝ වාසය කියන්නේ. ගෙදර හිටියත් මොකක් හරි මුල්ලක තමයි ඉන්න බලන්නේ. කොහේ හරි අස්සක කබඩ් එකක් අස්සට රිංගගෙන එහෙම තමයි දෙන්න ඉන්නේ. ඉතින් උතනත් අර අස්ස වගේනේ. ඉතින් දෙන්නම ඔහුගේ අස්සට වෙලා තමයි වැඩිපුරම හිටියේ. ඒක උඩ නගිනවා, බහිනවා, පොළ කඩ දානවා. උත්තර තමයි සෑහෙන වෙලාවක් ඉඳලා ඉතින් අර අපිට මාල් තියෙනවා අපිට ඉතින් එහෙමම ඉන්න දීලා හිටියා. කමන්නේ අර දෙන්න ඒ උරහට උදේට ගිලින්ද ගිලින්න එපා. මේ පේන්නද? පිටගෙන ඕල්ලන්නේ. වා ඒ දෙන්න නිකන් ඉතින් පොලක් දාගෙන වගේ තමයි හිටියේ. එතනම තමයි සෙල්ලම මේ පාකේ තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ වෙන නැති හදලා තියෙන්නේ මං හිතන විදිහට. එක සයිඩ් එකක් තියෙන පොඩි බබාලට. අනිත් සයිඩ් එක තියෙන ටිකක් ලොකු බබාලට. දැන් ඔය පේනවා වගේම ඇක්ටිවිටීස් කරන් තියෙන ඒගොල්ලන්ට. ඉතින් ඒ වුණාට ඉතින් අපි මේ දෙන්නව දාම්බලා පුළුවන් ඒ වගේ ඉතින් දුවන්න ඉඩ ඇරියා. එයාලා ඉතින් නගින් දඟලනවා ඒවට. පුළුවන් ඒවට ඉතින් නැගගෙන යනවා එහාට යනවා අපි අල්ලගෙනත් යන්න ඕන සමහරක් මේ වගේ. දැන් පල්ලිය තියෙන ඉස්සන බෝට් වලට වඩා මෙතන තියෙන බෝට් උසයි. මේ වගේ කීක ඇක්ටිවිටීස් තියෙනවා. සමහරක් ඒවා නම් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. මේ චූටි බබාලයි කකුල් එහෙම යනවා. මේ දැල් කැඩිලා ගිහිල්ලා හින්දා. එහෙනට ඉතින් ගොඩක් ඒවා තාම ෂේප් එකේ තියෙනවා. ලොකු අය පදිද්දී හැවිදි පොඩක් කැඩිලා යන බලනවනේ. ඉතින් එහෙම අවස්ථාවක් නැතුව නෙමෙයි. ඉතින් එතකොට ඉතින් පොඩ්ඩක් පාවිච්චි කරන්න තියෙන කාලය අඩු වෙනවා. මේකේ තියෙන පුෂ කෝච් එකකුත් මේක මම හිතන්නේ වැය යන කවුරු හරි ඉන්නවා. මට නංගියෝ ඉතින් රුපියල් 100ක් මම හිතන ටිකට් එක. ඊට ඒක න හිතේ නැහැ අපි ගිහින් එක දවසකවත්. කොහොමද ඒක නෑ යව ගන්න හම්බුනේ නැහැ. ඔය දැන් පේන ඉස්සන බෝට් එකම ගොඩක් උසයි. ඒ කියන්නේ මේ බබාලට සාපේක්ෂව උසයි. ඉතින් ඒගොල්ලන්ට චුට්ටක් අමාරුයි තාම යන්නේ. එනට ඉතින් ගියා එකේ.
හිමීට අල්ලගෙන වගේ යවුවහම ඉතින් ෂේප් එක ගියා. අර මම ඒ දින මහරාසාව එක එක ඇක්ටිවිටීස් කරන්න දැන් ගෙදරදී වුණත් ඒ දින තනියම එක එක ඒවා හොයාගෙන කරන්නේ. ගොඩම මල්ලි දුවා තමයි. කුටින් එකක් හරි අරගෙන මොකක් හරි කරනවා හම්බෙන මල් වට්ටියක් හරි කමන්නේ. මොකෙන් හරි බලන්න යා මොනවාම හරි අලුත් දෙයක් හොයාගෙන කරන්න. ඉතින් අකිලවත් ඒවා බලලා ඉඳලා කරනවා. කොලා හින්දින්නේ. එයා ඒව ගලවන්න යනවා. අතිරවා. අරකට කකුල තියලා නගින්න කියලා නේද? අපේ අම්මා මෙතන හිටියනම් ඉතින් කීරම් මේවා කරන්න හම්බෙන්නේ මේ දිනට. වැටේ කියලා කෑ ගහලා බන යනවා. එයා හරි බයයි මේගොල්ලෝ වැටේ කියලා. ගෙදර පුටුවක් උඩ නැගගත් මට බයිනවා. මේ බලන්නේ නැහැ අරකයි මේකයි ගානක්වත් නැහැ කියලා. එනට ඉතින් ඒගොල්ලෝ නගිනවා. ඉතින් කෑමලේම අපිට වළක්වන්න බෑනේ. ඉතින් පරිස්සමට බලාගෙන ඉන්න ඕනේ වැටලක් තියෙනවා. එනට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දන්නවා ඊට පස්සේ කොහොමද ඒකේ වැටෙන්නේ නැතුව බේරෙන්නේ. මේ දේවල් යාලම හදා ගන්නවා. වැටෙන එක ඉතින් අපි උනත් වැටෙනවා නේද? නිහිරලා ඉතින් වැටෙන අවස්ථා තියෙනවා. ඊට ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සර්වයි වෙන දන්නවා කොහොමද ඒක වෙන්නේ කියලා. අතල්ලා kaki. ඔය ආරයාගේ අතල්ලා ඉන්නේ තියා කොළ කඩේට බලන්න. කොළ වලට වදිනවා. Ya. Dua ada betul dua. Mana gili ber? Ya normal pasien.
ඔන්න ඉතින් එදත් කොහොම හරි හවස් වරුව අපි පාක් එකේ ගත කරලා අපි එහෙම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ගෙදර යද්දි ඉතින් පේනවනේ පාරවල් දිගේ තියෙන ඒවා අහුල ඉන්න සත්තු එහෙම බල තමයි තියන්නේ. ඉතින් කොහොම හරි පූසවත් බලලා ඉවර වෙලා පූසයි පස්සේ ගිහිල්ලා ඉතින් අපි එහෙම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් පරිස්සමට ඉන්න.